අයිබෝන් ළමයි අද ඔයා සම්බන්ධ වෙන පුතේ නෙක්ස්ටරා ඇකඩමි එකේ ඔයාලගේ නිබන්ධන සහ පොත් පිළියෙල කරගන්න ආකාරය පිළිබඳව කරන කෙටි දැනුවත් කිරීමට ඔයාලා දන්නවා ළමයි ඔයාලා පුතේ කැලණිය විශ්වවිද්‍යාලය සඳහා 2025 වර්ෂයේ බඳවා ගැනීමට අදාළව අයතුම්පත් යොමු කරලා මේ විදි දරුවන්ට ඒ සඳහා වන තෝරා ගැනීමේ පිරිස ගැන දැනුවත් කිරීම ලැබිලා තියෙන්නේ. අතන ළමයි බහුතරයක් දෙනා දැන් තමන්ගේ දෙවන පියවර විදිහට ලියාපදිංචි වීම විශ්වවිද්‍යාලයේ දැන් මූලික ලියාපදිංචි වීම සිදු කරගත්තා. දැන් පළවෙනි වාරිකයේ සහ ලියාපදිංචි වීම සිදු කරගන්න අවස්ථාවේ තමයි ඉන්නේ. ඊට ඔයාලට ඒකට පෙබරවාරි 16 වෙනකන් කාලය ලැබිලා තියෙනවා. දැන් ඒ කියන්නේ ළමයි ඔයාව නිශ්චිත වශයෙන්ම ඔන්න කළමනාකරණ උපාධියට හරි නැත්නම් පුතේ වාණිජ්‍යවේදී උපාධියට හරි ශාස්ත්‍රවේදී උපාධියට හරි තේරීපත් වෙලයි තියෙන්නේ. ඒතර එහෙම නැති අයට ඒක ඇපීල් කරන්න යම් කාලයක් දීලා තියෙනවා පුතේ. ඇපීල් කරන්න කාලයක් දීලා තියෙනවා. සහ ළමයි ශාස්ත්‍රවේදී උපාධිය හදාරන දරුවන්ට තමන් ඉල්ලුම් කළ විෂයට අමතරව අදාළ විෂය නොලැබිලා තියෙනවනම් ඒ සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාලය කියලා තියෙනවා ඒ සඳහා එයාලට දැනට ඔයාලා ඉන්න ඇකඩමික් ඊයක පටන් ගත්තට පස්සේ ඒ විෂයන් අතර මාරු කරලා දීම සිදු කරලා දෙනවා කියන එක. හරි ළමයි. එතකොට මේ මොහොතේදී ඔයා කරන්න පුතේ එකක් විශ්වවිද්‍යාලයේ මූලික පළවෙනි වාරිකයේ කියලා ලියාපදිංචි වීම සහ ඒ කටයුතු ටිකනේ කරගෙන යන්නේ. ඒ සඳහා වන අමතර පන්තියක් සොයමින් ඉන්න වෙලාව මේ. එතකොට මම ඔයාලට කියන පුතේ ඔයාලා කොහොමද මේ අවුරුදු 3 සැලසුම් කරගන්නේ කියන එක. එතකොට මේක ගත්තාම දැන් පුතේ අපි හිතමුකෝ මැනේජ්මන්ට් ඩිග්‍රිය කරන දරුවෝ කියලා. එතකොට පුතේ මැනේජ්මන්ට් ඩිග්‍රියක් කරන්න ඉන්න දරුවෝ නම් ඒ අයට පුතේ පළවෙනි වසර තුල 1 2 3 වසර 3ක් තියෙනවා. එතකොට පළවෙනි වසර 3ේදී පුතේ පළවෙනි වසරේදී ආට විෂයන් 7ක් මුහුණ දෙන්න තියෙනවා. ඒතර B.Com කරන දරුවන්ට B.Com කරන්න බලාපොරොත්තු වෙන දරුවන්ටත් ওই විදිහටම පළවෙනි වසර තුලදී පුතේ විෂයන් සංඛ්‍යාව කීයද? 7කට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒතර ළමයි ඔයා ආර්ට් ඩිග්‍රී කරන්න ඉන්නවා නම් ඔයාට ප්‍රධාන විෂයන් 3යි ඔයා තෝරා ගන්න විෂයන් ප්‍රධාන විෂයන් 2යි තෝරා ගන්න විෂයන් 3ත් එක්ක විෂයන් 5කට ඔයා මුහුණ දීමට සූදානම් වෙන්න ඕනේ. එතකොට ළමයි ඔයා ওই විදිහට තමයි පුතේ පළවෙනි වසර ඔයාගේ සම්පූර්ණ කරගන්න තියෙන්නේ. ඒතර පුතේ අපි ඇත්තටම කරන්න ඕනේ ළමයි ඔයාලට පුතේ මේ විෂය කරුණු සම්බන්ධව ගැටුමක් නැති වෙයි ළමයි ගැටලුවක් නැති වෙයි විෂය කරුණු ඔයාලට ලැබෙයි. හරිද? ඒක ඉතින් අර හරිම විෂය කරුණු ටික ලැබෙන එක තමයි වැදගත්ම දේ. ඔයාට පන්ති වලින් අපේ නිබන්ධන හරහා ඒ දේශන මාලාවට ඔයාට අවශ්‍ය දැනුම ලබා දීම සිද්ධ වෙයි. ඔයා දැනගන්න ඕන ළමයි කොහොමද ඔයා මේ පළවෙනි වසර කියන අභියෝගාත්මක වසර ළමයි පළවෙනි එක. මොකද බහුතරයක් ළමයි ලියාපදිංචි වෙලා ඔක්කොමත් කරලා පළවෙනි වසරෙන් පස්සේ තමයි මේක අතහැරලා දාන්නේ. 2 3 වසරට යද්දී අර ප්‍රමාණය ටිකෙන් ටික මොකද වෙන්නේ? අඩු වීගෙන යනවා. ඩිග්‍රිය අවසන් කරන තැනට යනකම් යන්නේ සමහරවල් ටික දෙනයි. ඒ නිසා පුතේ හරියට පළවෙනි වසර සැලසුම් කරලා පළවෙනි වසරේ අභියෝගය ජයගන්නේ කොහොමද කියන එක තමයි පුතේ ඔයා දැනගන්න ඕනේ. ඒකලම අපි කියන දේ තමයි පුතේ අපේ අත්දැකීම් සහ අපි ඔයාව දැනුවත් කරන්න මඟ පෙන්වීම සිද්ධ කරන්න ළමයි. දැන් පුතේ ඔයා පළවෙනි වසර ගත්තොත් පුතේ හිතනකො මැනේජ්මන්ට් කරන දරුවෝ කියලා. ඔන්න විෂයන් 7ක් තියෙනවා. ඔයාලා දන්නවා තියෙන විෂයන් ටික. මැනේජ්මන්ට් තියෙනවා, accounting තියෙනවා, econ තියෙනවා, IT තියෙනවා, maths තියෙනවා. සහ ළමයි යාළුවට business law තියෙනවා, business communication තියෙනවා. ඔය විෂයන් 7 තියෙනවනේ. ඒතර පුතා ඔයා කරන්න ඕනේ ඒ විෂයන් 7ට අදාළව ඔයා ලස්සනට පොත් 7ක් හදා ගන්න ඕනේ. පොත් 7ක් අපි තුමු පුතේ CR පොත් 7ක් කියලා. එක්ක CR පොත් 7ක්. නැත්නම් පුතේ ෆයිල් කවර 7ක් හදා ගන්න ඕනේ. මම කියන්නේ පිළිවෙලට මේක හදා ගන්න විදිහ. සූදානම් වෙන විදිහ. ඊට පස්සේ ළමයි ඔයාලට තියෙන්නේ දවසින් දවස් ඒ අදාළ එක විෂයක් ගමුකෝ අපි පුතේ මේකෙන් ගමුකෝ අපි කළමනාකරණය කියන විෂය ගමුකෝ. කළමනාකරණ විෂය නම් එහෙනම් පොතේ ඔන්න නම ගහ ගන්නවා ලස්සනට කළමනාකරණය. විෂය කාණ්ඩෙත් ගහගත්ත හැකි ළමයි එහෙනම් ඔයාලට 18.15 කියලා තියෙනවා පුතේ ඔයාගේ විෂය කාණ්ඩේ මැනේජ්මන්ට් කරන දරුවන්ගේ ඒ විෂය කාණ්ඩය යටතේ ඔයාලට
විෂය අංක ගහ ගන්නත් පුළුවන්. ආර්ට් කරන දරුවොත් එහෙමයි. අනිවාර්ය ඉංග්‍රීසි නම් ඔයාගේ විෂය නම ගහ ගන්නවා. කම්පල්සරි ඉංග්‍රීසි. හරි ළමයි. ඊට පස්සේ විෂය කාණ්ඩෙත් ගහ ගන්නවා. පළවෙනි වසර. ඊට පස්සේ ඔයාගේ ඇකඩමි එකේ නම දාගෙන ලස්සනට පිළිවෙලට පොතක් හදා ගන්නයි ඕනේ. ඊට පස්සේ ඔයාට අපි දෙන සටහන් දවස් ගාන පුතේ දැන් සතියකට එක දවස් ගාන පන්තිය තියෙනවනේ. එතකොට ඒ ලස්සනට සටහන් ළමයි එක තැනක දිනේ දාලා සෙෂන් ලෙසන් නම්බර් 1 නැත්නම් සෙෂන් නම්බර් 1 නැත්නම් දිනෙත් එක්ක වීඩියෝ නම්බර් එක අන්න එහෙම ලියාගෙන ලස්සනට ගියා නම් ළමයි ඔයාලට පුතේ ඔයා අවසානයේදී ඔයාට ඕනම මොහොතකදී ආය අරන් බලන වෙලාවකදී ලස්සනට ඒ ඩේට් එකට ඒ දිනයට අදාළ වීඩියෝ අංකෙත් එක්ක ඔයාට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි ළමයි. ඉතින් අන්න එහෙම ළමයි ඔයා ලස්සනට පොත් 7ක් හදාගන්න. එතකොට ෆයිල් කවර් වල දානවා නම් ඔයා ෆයිල් කවර් 7ක දාගන්න කොළවල ලියනවා නම්. හැබැයි කොළවල ලියනවා නම් ළමයි අනිවාර්යෙන් කොළ ටික ලස්සනට ඇටච් කරලා තියාගන්න. නැත්තම් කොළ ටික නැති වුණොත් ඉවරයි. ඒ නිසා බහුතරය අපි නිබන්ධන දෙනවා ළමයි. හැබැයි බහුතරයක් ළමයි නෝට් එක ලියා ගන්නත් කැමති. විශේෂයෙන්ම ආර්ට් කරන දරුවන්ට කොමර්ස් කරන දරුවොත් එහෙමයි ගණන් හදන්න තියෙනවා. ඒ නිසා පොත්වල ඒවා හදා ගන්න ඕනේ. ලස්සනට පුතේ පොත් 7ක් හදාගෙන පිළිවෙලට ලැහැස්ති කරගන්න. අපේ ළමයි ගොඩක් අවුරුදු වල වුණ ළමයි එවනවා අපිට මේ පොත් ටික හදාගත්තට පස්සේ. ෆොටෝස් එවනවා අපි ඒවත් එන්නන්න. ඒතකොට ළමයි ලස්සනට වාගේ වැඩසටහන පිළිවෙලක් තියෙනවා. ඒතර ඔයා දන්න පුතේ නිශ්චිත කාලසටහනට අනුව ඔයා පන්තියට සම්බන්ධ වෙද්දී අද තියෙන මේ විෂය. එහෙනම් මෙන්න මෙතනින් තමයි ඉවර කරලා තියෙන්නේ. ඒතර ඔයාට එක සතියක් හරි මිස් වුණා නම් ඒ ඊළඟ දවසේ පන්තිය පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම කලින් සතියේ කරපු ටික මොනවද කියලා බලලා ඒවැ අවශ්‍ය කරුණු ටික ලියා ගන්න. නිබන්ධන අපි දීලා තියෙනවා නම් පුතේ ඒ නිබන්ධන print out අරගෙන හරි ඒවා අදාළ තැනක වෙනම අඳුරලා තියාගන්න ටියුට් නම්බර් 1 ටියුට් නම්බර් 2 කියලා දාලා අදාළ විෂයට අදාළව. පැහැදිලි තමයි. ඒ විදිහට තමයි පුතේ ඔයා විෂයන් ටික හදා ගන්න ඕනේ. BCom කරන දරුවොත් ඒ වගේ. එයාගේ පුතේ විෂයන් 7ක් තියෙනවනේ. මැනේජ්මන්ට් තියෙනවා, accounting තියෙනවා, IT තියෙනවා, maths තියෙනවා. ඊළඟ පුතේ එයාලට තියෙනවා econ තියෙනවා. අර business law management අයට තිබ්බා වගේ එයාලට තියෙන පුතේ ව්‍යවසායකත්වය කියන විෂය තියෙනවා. business communication එක තියෙනවා. විෂයන් 7ක් විතර තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ওই විදිහට පුතේ පොත් පෙළ ඔයාගේ සකස් කරගන්න. ආර්ට් කරන දරුවෝ නම් පුතේ අනිවාර්ය විෂයන් දෙකක් තියෙනවා. තෝරගත තමන් විෂයන් 3ක් තියෙනවා. ඒ විෂයන් වලට අදාළ වෙන වෙනම CR පොත් හදාගන්න. පොත් පහක් අරගෙන මේ ආයෝජනය කරගන්න. ඒකට තමයි පුතේ ඔයාලට මේක ලස්සනට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. නැතිනම් ඔයා කිසිම දෙයක් පිළිවෙලකට නැතුව කරන්න ගියොත් ළමයි ඔයාලට මේකට තියෙන ආසාව නැති වෙනවා. ආසාව නැතුව ගියොත් පුතේ ඔයාලට ලෙක්චර්ස් වලට එන්න බැරි වෙනවා. කම්මැලි වෙනවා. ඊට පළවෙනි අවුරුද්දේම රිපීට් වෙනවා. රිපීට් වුණාම මේක අතහැරලා දානවා. අපරාධිලම. ඔයාලට පුතේ මේක හොඳ අවස්ථාවක් මේ ලැබිලා තියෙන පුතේ. ඒ කියන්නේ පිළිගත් රජයේ විශ්වවිද්‍යාලයක පිළිගත් උපාධියක් ඔයාලට ගන්න තියෙන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා නම් ඔයා ඒ ගත්ත පියවර පළවෙනි පියවර හරියට සාර්ථකව කරගන්න නම් පුතේ මේ පිළිවෙලකට වැඩ ටික කරන්න. උතර මම දැකලා තියෙනවා ළමයිගේ පොත්වල අපිට පොත්වල ළමයි ෆොටෝස් එවනවනේ. දැකලා තියෙනවා ලස්සනට දිනේ දාලා ඒකට අදාළ වීඩියෝ අංකේ දාලා ලස්සනට පාඩම් ටික ලියාගත්ත ළමයි ඉන්නවා. උතර පුතේ යාළට අවුරුද්දක් ඉවර වෙද්දි එක්සෑම් එක තියෙද්දි ලස්සනට පාඩම් කරන නෝට් තියෙනවා යාළඟ. නැත්තම් ළමයිට කරන්න වෙන්නේ එක්සෑම් එක ලඟ වුණාම නෝට් හොයා එකින් එක තැන් එක එක්කෙනාගෙන් ඉල්ලන්න වෙනවා. ඊට පස්සේ ඔයාට වෙන කාගේවත් නෝට් එකක් අරන් කියුවට ඒක ඔලුවට යන්නේ නැහැ. තාම අමාරුයි. හැබැයි ඔයාම නෝට් එක ලස්සනට ලියලා පිළිවෙලට තියෙනවනම් ඔයා ළඟ හරි ඉක්මනට ඒක ඔයා ඔලුවට යනවා. ඉතින් ඒ නිසා ළමයි අන්නේ මඟ පෙන්වීම තමයි අපි කරන්නේ පුතේ. පාස් පේපර්ස් ටික අපි කරන්න ගත්තට පස්සේ අපි දැන් අන්තිමට කාලේදී පාස් පේපර්ස් කරනවනේ. පේපර්ස් ටික වෙනම පේපර් අංකෙත් එක දාගෙන ලියන්න තියෙන්නේ. පේපර් ටික වෙනම ඔයාලට උතර අපිත් එවනවා. ඒක ඔයාලා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ගිහිල්ලා එතන පේපර්ස් ටික වෙනම print out කරන් දාලා තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ අපේ වෙබ්සයිට් එකේ ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට පුළුවන් පුතේ වීඩියෝස් ටික පිළිවෙලට ඔයාලට බැලුව හැකි. ඔයා ලියපු විභාගවල ලකුණු ටික බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයාලට ඒකිනුත් අවශ්‍ය තොරතුරු ටික ගන්න පුළුවන්කම ලැබෙනවා වීඩියෝස් ටික. හැබැයි ඒ දවසේ කලේ අපි හිතමු පුතේ දැන් ඔන්න අපි ආව කියලා සැප්තැම්බර් මාසේ. ඒතර සැප්තැම්බර් මාසේ දෙවෙනි සතියේ කලේ මොන පාඩමද? ඒකේ මොකද වීඩියෝ අංකේ කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒතර පුතේ ඒක හොයාගන්නේ කොහොමද ඔයා? එහෙනම් අපි හිතමු පුතේ ඔන්න 2026 අපි හිතමු නිකන් 8 වෙනි මාසේ 10 වෙනිදා දිනය. එහෙනම්
අපි හිතමු මැනේජ්මන්ට් විෂයට අදාළව. මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකට අදාළව. ඔයාගේ ගෙදර පුතේ අපි හිතමුකෝ වීඩියෝ අංකේ අපි හිතමුකෝ ලෙසන් නම්බර් අපි හිතමුකෝ 25. එහෙනම් ඔන්න ඔයාගේ ඒ ඩේට් එක යටතේ තියෙන්න ඕනේ වීඩියෝ අංක 25 තමයි තියෙන්න ඕනේ. ඊට පුතේ වීඩියෝස් ටිකක් වෙනම ඔයා පෙළ ගැස්වලා තියාගත්තා නම් ඒ දවසේ පාඩම් කරන්න ගියාම ඒ දවසට දාලා වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. හරිද? මම දැකලා තියෙනවා ළමයිගේ පොත්වල හරි ලස්සනට ඒවා වෙනම තැනක. එයා පිටුවේ ඒ කියන්නේ එයාලගේ පිටුවේ එක තැනක එක කොනක ඒව ටික දාලා තියාගෙන ඉන්නවා. ඒ වගේ මට තවත් තැනකදී ළමයි ඔය වගේ දකින්න හම්බුණා. එක ළමයෙක්ගේ එයාගේ දැන් පිටුව වගේ තියෙනවා නම් ළමයි අපි හිතමුකෝ එයාගේ පොතේ පිටුව වගේ තියෙනවා කියලා. එයා කරලා තිබ්බා එයාගේ පොතේ හැම දවසකම තියෙනවා මෙන්න මේ වගේ කොටසක් එයා වෙන් කරන් ඉන්නවා. එයාගේ සමරියක ලියා ගන්න. ඒ කියන්නේ ඒ පිටුවට අදාළව තියෙන සමරියක එයා එතන පෙළගස්ව ගන්නවා. උතර මෙතන විෂය කරුණු ගොඩාක් ඉදි හිතනකොටම ආර්ට් කරන දරුවෙක් කියලා. ඔන්න විෂය කරුණු ගොඩාක් ලියවිලා තියෙනවා මේකේ. එයා මේකේ පොඩි සමරි එකක් මෙතන ලියාගෙන තියෙනවා. පාඩම් කරන්න ගියාම හරිම ලේසියි එතකොට. හරිද? එතනින් වාගේ ෂෝට් නෝට් එක හැදෙනවා. එහෙමත් කරලා තිබ්බා. ළමයි ඒව හොඳ ක්‍රම ළමයි. ළමයිම අධ්‍යයනය කළ සමහර දේවල් කරන වැඩ. ඉතින් පුතේ ඔයා මැනේජ්මන්ට් ඩිග්‍රී එක කළත් බීකොම් කළත් ශාස්ත්‍රවේදී ආර්ට් ඩිග්‍රී එක කළත් පුතේ එක්තරා පිළිවෙලකට තමන්ගේ පොත් ටික සකස් කරගන්න. දැන් හැම දරුවෙකුම දන්නවා තමන්ට තියෙන විෂයන් ටික මොනවද කියන එක. මම ඒකයි කිව්වේ මැනේජ්මන්ට් එකේ සබ්ජෙක්ට් 7යි බීකොම් එකේ 7යි ආර්ට් එකේ 5යි. ඔය විදිහට පුතේ පළමු වසරේ විෂයන් ටිකක් තියෙනවා. ඒ විෂයන් ටිකට අදාළ පොත් හදාගන්න, ෆයිල් හදාගන්න, ඒවේ නම් ටික ගහගන්න. ඒ ආයෝජනය කරලා ළමයි පොත් ටික අරගෙන ඒව ලස්සනට හදාගෙන සකස් කරගෙන මේ වැඩේට එන්න. එතකොට ළමයි අලුත් පන්ති පටන් ගද්දී අපි අලුත් දේශන වලට සම්බන්ධ වෙද්දී පුතේ ලෙක්චර්ස් වලට යද්දී අන්න එහෙම පිළිවෙලක් ඇතුව ඔයා ගියොත් අර පුතේ පළවෙනි වසර කිසිම අභියෝගයක් නැතුව අභියෝගකින් තොරව රිපීට් වෙන්නේ නැතුව ඔයාට ගොඩ දා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද තමයි? ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔයා අන්න එහෙම පිළිවෙලක් ඇතිව සූදානමින් පෙර සූදානමින් අදාළ ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙයි, දේශන වලට සම්බන්ධ වෙයි කියලා. එහෙනම් ළමයි අපි ආයේ පන්තියේදී මුණ ගැහෙන මොහොතකදී අපි බලමු ඔයාලා මේ විදිහට සූදානම් වෙලා ඉන්නවද කියන එක අපි බලමු. හරිද? මොකද මං කිව්වේ ළමයි අපිට එවනවා ෆොටෝස් ගහලා. තමන්ගේ හදපු ටියුට් ටික, තමන්ගේ වීඩියෝස් මේ තමන්ගේ පොත් ටික. හරිද? අපිට ඒකට බලන්න පුළුවන්. ඉතින් මං හිතනවා සියලු දෙනාට ආරාධනා කරනවා එහෙම පිළිවෙලට නිබන්ධන ටික හදාගෙන පොත් ටික හදාගෙන සූදානම්කින් යුතුව දේශන වලට සම්බන්ධ වෙන්න කියලා. එහෙනම් ළමයි අපි ළඟදිම දවසක අපේ දැනට අපි පවත්වන දේශන වලට අමතරව අලුත් දේශනත් එක්ක අපි සම්බන්ධ වෙමු. ඔයාලා තාම එහෙම සම්බන්ධ වෙලා නැතිනම් පුතේ අපේ WhatsApp group වලට එකතු වෙන්න. ඒ group හරහා ඔයාලට link එක ලැබෙනවා. ඒකෙන් ඔයා videos බලන්න අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීම කරන්න. හරිද ළමයි? එහෙනම් ඔයාලට මේ කෙටි පැහැදිලි කිරීම කරේ ඒ සම්බන්ධව. එහෙනම් මම හිතනවා සියලු දරුවෝ එහෙම සූදානම් වෙයි කියලා. එහෙනම් නැවත අපි අපේ දේශනවලදී මුණ ගැහෙමු. එහෙනම් සියලුම දරුවන්ට ආයුබෝවන්.